Hi everyone, welcome back to English Now. ඉතින් අපි අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලගේ O level exam එකේ ඔයාලට ලකුණු 10කට යන්න පුළුවන්. ගොඩක් අය අමාරුයි කියලා කියන හැබැයි හරිම ලේසි ප්‍රශ්නයක් අරගෙන. ඔයාලගේ O level exam paper එකේ question number 14 වලට එන්නේ මෙන්න මේ ප්‍රශ්නේ. හැබැයි මේක විතරක් නෙමෙයි ඔයාලට එක්ක letter එකක් එක්ක මේ ප්‍රශ්න එනවා. ඒ දෙකෙන් එකක් තෝරගන්නනේ තියෙන්නේ. ඉතින් ඔයාලා graph එක තෝරගන්න. එහෙම නැත්නම් chart එක තෝරගන්නවා නම් ඔයාලට ඒකේ bar chart එකක් ආවොතින් bar chart එක කොහොමද describe කරන්න කියලා තමයි අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. Right. Before we move into the question, let's look at what a bar graph is. අපි ප්‍රශ්නයට යන්න කලින් බලමු මොකද්ද මේ bar graph එකක් කියන්නේ. ඉතින් මේ bar graph වලින් ඔයාලට මොනවා හරි දත්ත ටිකක් ඉදිරිපත් කරනවා. තොරතුරු දත්ත ඉදිරිපත් කරන ඔයාලට තියෙන්නේ ඒ ගැන විස්තරාත්මකව වචන 100කට නොඅඩු description එකක් ලියන්න. ඉතින් අපි බලමු මොනවද මේ bar graph එකක විශේෂ දේවල් කියලා. When you are writing a description for a bar graph, you have to remember two things. හරිද? ඔයාලා bar graph එකක් ලියද්දී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ bar graph එකක තීර ප්‍රස්ථාරයක තියෙනවා axis දෙකක්. ඒ කියන්නේ අක්ෂ දෙකක්. හරිද? එකක් සිරස් අතර තියෙනවා අනිත් එක තිරස් අතර තියෙනවා. ඔය සිරස් අතර තියෙන නැත්නම් උඩ බලාගෙන ඉන්න ඊතලයේ තියෙනවානේ. උඩ බලන් ඉන්න කෙනාට අපි කියනවා සිරස්. එයා තමයි vertical axis එක. axis කියන්නේ අක්ෂය. තිරස් අතර තියෙන අක්ෂයට අපි කියනවා horizontal axis කියලා. horizontal, vertical axis and horizontal axis. අපි මෙයාලා දෙන්නව එකට ගත්තොත් අපිට කියන්න පුළුවන් axis කියලා. axis අක්ෂය, axis අක්ෂ. but ඔයාලා පුරුදු වෙන්න axis කියන වචනේ use කරලා bar graph එක describe කරන්න. right. අපි එහෙනම් යමු question එකට. past paper question එකක් මම තෝරගෙන තියෙනවා. අපි බලමු මොනවද කියන්නේ කියලා. The following bar graph shows extra activities done by grade 10 students of Vidyaloka Vidyalaya to improve their English language skills. හරි. ඔන්න දීලා තියෙනවා අපිට විස්තරේ. The following bar graph මේ පහළ තියෙන following පහත තියෙන bar graph එක shows පෙන්නනවා extra activities අමතර ක්‍රියාකාරකම් done by grade 10 students. 10 වසරේ ශිෂ්‍යයන් විසින් කරන පාසල තමයි විද්‍යාලෝක විද්‍යාලය. විද්‍යාලෝක විද්‍යාලයේ 10 වසරේ ශිෂ්‍යයන් කරන ඇක්ටිවිටීස් ටිකක් තමයි හැබැයි මේකේ තියෙන්නේ. එතකොට අපිට තව කැලක් තියෙනවා බලමු to improve their English language skills. එයාලා මේ ඇක්ටිවිටීස් කරන්නේ මොකටද? එයාලගේ English language skills improve කරන්න. එහෙමත් නැත්නම් වැඩි දියුණු කරන්න. right. write a description about it. ඒ ගැන තමයි ඔයාලට මේ description එක විස්තරය ලියන්න කියලා තියෙන්නේ. මේ පහළ තියෙන chart එක බලලා. use about 100 words. වචන 100ක් පමණ use කරන්න කියලා තියෙනවා. The following words will help you. මේ පහළ තියෙන වචන ඔයාලට උදව් වේවි කියලා තියෙනවා. බලමු අපි වචන මොනවද කියලා. most, equal, least, more popular, less than, less popular. හරි. ඔය ටික කොහොමද තියන් අපි question එකට ගිහිල්ලා බලමු කොහොමද ඔව use කරන්නේ කියලා. When you are writing a bar graph, you should remember to divide your description into 3 parts. හරිද? ඔයා bar graph එකක් ලියනකොට ඔයාගේ bar graph description එක කොටස් 3කටයි ලියන්න ඕනේ. ඒ කියන්නේ paragraph 3කට ලියන්න ඕනේ. first paragraph එක ඔයාලා use කරන්න ඕනි මේ chart එක ගැන කෙටි හැඳින්වීමක් කරන්න. පොඩි introduction එකක් දෙනවා. right. අපි බලමු එහෙනම් how to write the first para. right. අපි ඕක ප්‍රශ්නින්ම තමයි උපුටගන්නේ. ප්‍රශ්නේ චුට්ටක් වෙනස්කම් කරලා එහා මෙහා කරලා අපි ලස්සනට first sentence එක හදාගන්නවා. right. අපි the following bar graph කියලා මේකේ තියෙන්නේ පහළ තියෙන කියන එකනේ. අපි යන්නේ bar graph එකට පහළින් නේ. එතකොට answer එක එහෙනම් අපිට ලියන්න බෑ පහළ තියෙන bar graph එක. අපි ලියන ඕන ඉහළ තියෙන bar graph එක. නැත්නම් දීලා තියෙන bar graph එක. අපි the following වෙනුවට following කියන වචනේ වෙනස් කරලා අපි ලියනවා above කියලා. ඉහත.
The above bar graph. ඉහත තියෙන bar graph එක shows කියලා තමා ප්‍රශ්නේ දීලා තියෙන්නේ. shows කියන්නේ පෙන්නනවා. අපි ওই වචනේ චුට්ටක් වෙනස් කරනවා depicts කියලා. ඒ කියන්නේ පෙන්නනවා, නිරූපණය කරනවා. මේ වෙනුවට ඔයාලට illustrates, demonstrate ඔය වගේ වචන use කරන්න පුළුවන්. right. ඒ වචන use කරලා ඔන්න ඒ දෙක විතර අපි වෙනස් කරන්න. ඊට පස්සේ අපි ලියනවා දිගටම ප්‍රශ්නේ පළවෙනි full stop එකට වෙනකන් අපි කියවලා බලලා පොඩ්ඩක් practical වෙලා තේරුම්ගෙන අපි පළවෙනි full stop එකට වෙනකන් sentence එක ලියා ගන්නවා. The above bar graph depicts extra activities done by grade 10 students of Vidyaloka Vidyalaya to improve their English language skills. ඔන්න අපි first para එකේ first sentence එක ලියා ගත්තා. ලොකු දෙයක් කරේ නෑ. අපි වචන දෙකක් වෙනස් කරගත්තා විතරයි. හරිද? right. අපි දැන් බලමු first para එකේ second sentence එක දිහා. ඒකෙන් අපි ඔන්න describe කරනවා අර මම කිව්ව axis දෙක. ඉස්සෙල්ලා අපි බලමු vertical axis එක දිහා. The vertical axis represents number of students. The vertical axis වලින් පටන් ගත්තා represents කියන්නේ නියෝජනය කරනවා. මොනවද කියලා ඔයාලට chart එක දිහා බැලුවම පේනවා එතන තියෙන්නේ number of students. සිරස්අක්ෂයෙන් නිරූපණය කරන්නේ ශිෂ්‍යයින් සංඛ්‍යාව. හරිද? දැන් අපි බලමු පහළට තියෙන හරස් රේඛාව, තිරස් රේඛාව. horizontal axis එක represents extra activities. එතනත් ඔයාලට පැහැදිලිව දීලා තියෙනවා තිරස් අක්ෂය නිරූපණය වෙන්නේ මොනවද කියලා. ඔය විදිහට ඔය sentence දෙකක් ලියා ගන්නවා. හරිද? ඊට පස්සේ ඔන්න අපි බලනවා දැන් අර තිරස් අක්ෂයෙන් activities කියලා කිව්වනේ. ඒ activities ටික අපිට පුළුවන් one by one ලියන්න. මොනවද මේ activities? The horizontal axis represent extra activities. ඒව තමයි මෙන්න මේවා. They are. එහෙමත් නැත්නම් අපිට use කරන්න පුළුවන් the activities are. They are කියන phrase එක ඔයාලට use කරන්න පුළුවන් ඕනම bar graph එකකදී. activities are කියලා use කරන නම් ඒ අදාළ මේ ප්‍රශ්නෙට අනුව නම් activities තියෙන්නේ. ඒ නිසා activities are කියලා use කරන්න පුළුවන්. subject තිබුණා subject are ඒ විදිහට. They are watching films, taking part in competitions, reading storybooks, singing songs and making diary entries. ඔන්න අපි activities ටික පිළිවෙලට ලියාගත්තා. බලන්න මම highlight කරලා තියෙන words දිහා මම red color වලින් highlight කරලා තියෙනවා. and use කරලා තියෙනවා අර commas දාන series එකේ අවසාන word එකට කලින් අපි and කියලා ඒක join කරගෙන තියෙනවා sentence එකට. ඉතින් ඔන්න ඔය sentences ටික එකතු කරනවා අපි එක paragraph එකක් විදියට. ඊට පස්සේ අපිට පුළුවන් අපේ description එකේ first paragraph එක ලස්සනට ලියා ගන්න. Now we have finished our first paragraph. Now let's look at the second paragraph. Right. මේ second paragraph එක ඔන්න ලියන්න යනවා. මේ second paragraph එකේ තමයි ඔයාලා මේ chart එකේ තියෙන දේවල් ටිකක් විස්තර කරලා කියන්න ඕනේ. මේ chart එකේ තියෙන දේවල් ඔන්න මෙතනදි තමයි ඔයාලගේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. පළවෙනි paragraph එක නම් අපි ප්‍රශ්නයෙන්ම අරගෙන පොඩි දේවල් කීපයක් විතරක් එකතු කරලා අපිට ලියා ගන්න පුළුවන්. මේකෙදී අපි පොඩ්ඩක් මේ chart එක study කරලා පොඩි දේවල් ටිකක් ලියනවා. We can start the second paragraph with the phrase of according to the given bar graph. According to the given bar graph මෙන්න මේ විදිහට අපිට පුළුවන් second paragraph එක පටන් ගන්න. According to the bar graph. මේ bar graph එකට අනුව according to කියන්නේ යම් දෙයකට අනුව කියන එක. මේ bar graph එකට අනුව අපි දැන් ලියන්න යනවා මේ දිහා බලලා මොකද්ද මේ දීලා තියෙන details වලින් වැඩිම දේ ඊට පස්සේ අපි ලියනවා අඩුම දේ ඊට පස්සේ අපි ලියනවා සමාන දෙයක්. හරිද? ඒතර මෙතන දීලා තියෙන ළමයි කරන activities කීපයක් ඒවට කැමැති අකමැති පිළිවෙල අනුව ළමයි සංඛ්‍යාව වෙනස් වෙනවා. right? අපි ඉස්සෙල්ලම බලනවා එහෙනම් ඔන්න වැඩිම එක. කවුද මෙතනින් වැඩිපුරම අපිට පේනවා පළවෙනියටම තියෙන බාහික watching films. watching films තමයි වැඩිම. එහෙනම් ඔන්න අපි ආව ගන්නවා. watching films is the most popular activity among the students. watching films
අපි ෆිල්ම් බලන එක තමයි ළමයි අතර වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙලා තියෙන ඇක්ටිවිටි එක. among the students කියන්නේ ළමයි අතර. ගොඩක් දේවල් අතරින් නම් අපිට පුළුවන් among කියන preposition එක use කරන්න. අපි watching films වැඩි එක ඉස්සරහට අරගෙන තියෙනවා is the most popular. most popular කියන්නේ වැඩිම ප්‍රසිද්ධියක් තියෙන කියන එක. වැඩිම ප්‍රසිද්ධියක් තියෙන ඇක්ටිවිටි එක. ඔයාලට bar graph ලියනකොට ඔයාලට bar graph description ලියනකොට මේ popular කතාවෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. හදිසිම chart එකකට හැර බොහෝ chart වලට මේ most popular කියන වචන use කරලා ලියන්න පුළුවන්. ඔයාලට මේ ඇක්ටිවිටි කියන්නේ ළමයි අතර ප්‍රසිද්ධියක් තියෙනවා කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. මොනවා හරි විෂයක් නම් ළමයි අතර වැඩිම ප්‍රසිද්ධියක් තියෙන්නේ මෙන්න මේ විෂය. වැඩිම ප්‍රසිද්ධියක් තියෙන්නේ මෙන්න මේ ඇක්ටිවිටි එක. right. දැන් අපි බලමු මොකක්ද අඩුම ප්‍රසිද්ධියක් තියෙන ඇක්ටිවිටි එක. ළමයි අඩුවෙන්ම භාවිතා කරන්නේ නැත්නම් මොන ඇක්ටිවිටි එකද කියලා. අපිට පේනවා පැහැදිලිවම අඩුවෙන්ම තියෙනවා making diary entries කියන බායක. එහෙනම් අපි ලියනවා making diary entries is the least popular activity. diary entries ලියන එක තමයි the least අඩුම ප්‍රසිද්ධියක් තියෙන activity එක. හරි. එතනට වෙනකම් වන්න අපි වැඩිම එකක් ලිව්වා, අඩුම එකක් ලිව්වා. දැන් අපි බලමු සමාන දෙයක් තියෙනවා නම් කොහොමද ඒක ලියන්නේ කියලා. අපිට ඔන්න පැහැදිලිව බලා ගන්න පුළුවන් සමාන ළමයි සංඛ්‍යාවක් කැමති ඇක්ටිවිටීස් තියනවද කියලා. ඔයාලට පේනවද reading story books and singing songs ඔන්න ඔය දෙක සමානව පේනවා. ළමයි 30ක් මේ දෙකට කැමති. දෙකටම කැමති 30ක් ඉන්නවා. එතකොට අපිට පුළුවන් ඕකට use කරන්න ළමයි සමාන සිසුන් සංඛ්‍යාවක් an equal number of students an equal number of සමාන සිසුන් සංඛ්‍යාවක් අපිට පුළුවන් මෙතනදී දැන් use කරන්න කැමති like reading story books and singing songs. ඔන්න ඊට පස්සේ අපි තව වචනයක් add කරනවා. අපි මේක තව දුරටත් විස්තර කරන්න තමයි යන්නේ. moreover තව දුරටත්. එහෙමත් නැත්නම් අපිට furthermore ඔය වගේ වචනයක් add කරන්න පුළුවන්. අපි දැන් කරන්න යන්නේ සංසන්දනයක්. එකකට වඩා එකක් වැඩි කියන්න පුළුවන් අපිට. එකකට වඩා තව එකක් අඩුයි කියන්න පුළුවන්. මේ සංසන්දනය කරනකොට ඔයාලා අපි දැන් වැඩිම එකක් ලිව්වා අඩුම එකක් ලිව්වනේ. ඒ දෙක හැර ඔයාලා බලන්න වෙන තෝරගන්න පුළුවන් එකට එකක් වෙනස් ඒවා තියනවාද කියලා. right. අපි දැන් මේ ප්‍රශ්නේ අපි තෝරගමු reading story books and taking part in competitions. ඔන්න අපි තෝරගත්තා ළඟ තියෙන බා දෙකක්. එතකොට ඔයාලා බලන්න මේ දෙක compare කරන්න ඕනේ. You should compare these two activities. මේක compare කරද්දී සසඳද්දී competition වලට සහභාගී වෙන අයද reading story books කතා පොත් කියවන අයද වැඩි. ඔන්න අපි දැන් සංසන්දනය කරලා වැඩි එක ලියන්න යන්නේ. මෙතන ඔයාලට පැහැදිලිව පේනවා reading story books. එයාලා වැඩි taking part in competitions වලට සහභාගී වෙන ළමයින්ට වඩා. එතකොට ඔන්න ඔයාලා වැඩි එක ලියන නම් ඉස්සෙල්ලා ලියනවා reading story books is more popular than taking part in competition. than කියන්නේ හැම වෙලේම එකකට වඩා එකක් මේකට වඩා කියන එක. than taking part in competition වලට සහභාගී වෙනවට වඩා මොකක්ද වැඩි? පොත් කියවන එක reading story books. ඒතකොට is more popular කියන එකෙන් අදහස් වෙන්නේ වැඩි කියන එක. එතකොට අපි වැඩි එක ලියද්දී අපි වැඩිපුරම තියෙන එක ඉස්සරහට දාලා වඩා කියන අදහස් එන එක තමයි පිටිපස්සෙන් අපි than වලින් පස්සේ යොදන්නේ. right. ඊපස්සේ මෙතන අපි දැන් පරස්පර අදහසක් ප්‍රකාශ කරන නිසා ඊළඟට අපි while use කරනවා. කතා පොත් කියවන අයට වඩා තරඟ වලට සහභාගී වෙන අය අඩු අතර while අපි ඔන්න ඊළඟට බලනවා එයත් එක්ක තව කෙනෙක් සංසන්දනය කරලා අඩු කෙනෙක් ඉන්නවද? දෙකක් සංසන්දනය කරද්දී අඩු කෙනෙක්. එතකොට මේ සංසන්දනයේට එක්කෙනෙක් දෙපැත්තටම සෙට් වෙන්න ඕනි. right.
අපි බලමු රීඩිං ස්ටෝරි බුක්ස් තුයි තව අපිට බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එයාට වඩා අඩු එකක් වෙන්න ඕනි එහෙනම්. වෙන අඩු කෙනෙක් අපිට ඉන්නේ මේකින් ඩයරි එන්ට්‍රීස්. right. එතකොට අපි දැන් සංසන්දනය කරන්නේ පොත් කියවන එක සහ ඩයරි එන්ට්‍රීස් හදන එක ගැන. ඒ දෙන්නකින් සංසන්දනය කරලා බලද්දි අඩු එක්කෙනා කවුද? මේකින් ඩයරි එන්ට්‍රීස්. අන්න එයාව අපි ගන්නවා ඉස්සරහට. Making diary entries is less popular than reading storybooks. Than reading storybooks කියන්නේ පොත් කියවීමට වඩා. Making diary entries වෙන එක is less popular. ප්‍රසිද්ධිය අඩුයි. මේකට වඩා මේක අඩුයි කියන අදහස තමයි less popular වලින් less popular than වලින් අපි use කරන්නේ. right. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි second paragraph එක අවසන් කරේ. අපි second paragraph එකේ මුලින්ම according to the bar graph කියලා ලියනවා. ඊට පස්සේ වැඩිම එකක් හොයලා ඒක ලියනවා. අඩුම එකක් හොයලා ඒක ලියනවා. ඊට පස්සේ අපි සමාන දෙකක් තියෙන නම් අන්න ඒක ලියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සංසන්දනයක් කරනවා. එකකට වඩා එකක් වැඩි කියලා එකක් කියනවා. එකකට වඩා එකක් අඩුයි කියලා තව සංසන්දනයක් කරනවා. right. Now let's look at how to write the last paragraph. ඔයාලා අවසාන paragraph එක ලියනකොට මේ ඔයාලා මේ graph එකේ දීලා තියෙන දත්ත වලින් ඔයාලා final conclusion එකකට එන්න ඕනේ. ඔයාලා මේකේ නිගමනයක් මොකක්ද මේකෙන් ඔයාලට පේන්නේ? ඔයාලට ගම්ම වෙන්නේ මොකක්ද මේකෙන්? ඒක එතකොට ඔයාලගේ opinion එකක් වෙන්න පුළුවන්. මේක දිහා බැලුවට පස්සේ කොහොමද ඔයාලට මේක තේරෙන්නේ? right? ඉතින් ඔයාලට මේක ලියන්න පුළුවන් ගොඩාක් විදි තියෙනවා. මම මේ ඔයාලට කියලා දෙන්නේ ගොඩාක් ලේසිම විදියක්. හරිද? ඉතින් අපිට පුළුවන් මේක start කරන්න it is clear that කියලා. අපිට පැහැදිලි. ඊට පස්සේ අපි මේක සමස්තයක් විදියට ගත්තට පස්සේ ඔයාලට ඕනම bar graph එකකට මේක join කරගන්න පුළුවන් sentence එකක් තමයි මම කියන්නේ මේ. අපිට පේනවා ළමයි මේ activities ඵලදායී විදියට විවිධ activities use කරලා තියෙනවා එයාලගේ ඉංග්‍රීසි වැඩි දියුණු කරගන්න. right? Students have effectively used. මෙතන present perfect tense එකක් අපි use කරනවා. ළමයි effectively කියන්නේ ඵලදායීව භාවිතා කරලා තියෙනවා. මොනවද? different activities. විවිධ දේවල් භාවිතා කරලා තියෙනවා. different extra activities. හරිද? ඒක විතර ඔයාලට හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ආයෙ කරන්නේ අර ප්‍රශ්නෙම විතර ටික ඇඩ් කරගන්නවා. ළමයි මේව භාවිතා කරලා තියෙනවා to improve their English language skill. එයාලගේ ඉංග්‍රීසි කුසලතාව වැඩි දියුණු කරගන්න එයාලා මේ activities ඵලදායීව භාවිතා කරලා තියෙනවා. ඕක තමයි අපිට ඔන්න අපි නිගමනයකට ආවා. right? ඉතින් short and sweet මේ ලියන්න පුළුවන් simple විදිය. ඔයාලට ඔය most popular, less popular කියන වචන දාලා ගොඩක් bar graph describe කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව තව වෙනස් වෙන දේවලුත් තියෙනවා සමහර bar graph වල. අපි තවත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙම වෙනස් වෙන ප්‍රශ්නයක් එක්ක. ඉතින් ඔයාලට question එකක් දීලා තියෙනනම් ඒක ඔයාලා ලියන්න try කරන්න. මොනවා හරි නොතේරෙන දෙයක් තියෙනවා නම් පහළ comment section එකෙන් comment එකක් දාලා තියන්න. So don't forget to like, share and subscribe English Snap.